ඔන්න අර පස් අයින් කරන්න තමයි ඔය අතර දැන්නේ මේ පේනවනේ දැන් ඔය පිටේ තියෙන පස් අයින් කරනවා මේ කොන්දේ තියෙන පස් අයින් කරන්න තමයි මේ විදිහට කරේ මේ සාමාන්‍ය මිනිහෙක්වත් කියන දේ අහන්නේ බලන්න මේ අලියාගේ කියන දේ අහන විදිහ ටික පිට දාලා ඉවරනාන් පස්සේ ඔව් මේ මාමා කියන දේ අහනවා පේනවනේ පේනවනේ අතායේ බුදින අනිත් පැත්තට බුදින හරයි ඉතින් බඩ ගියාද නේද අපේ රංගවල ලේලා තියෙන අයිනේ අත ගහයි උඩ ගහයි ඉස්සද අත ගහන්නේ ගහයි දංගල පේනවනේ නේද පේල් බලන්න ඔන්න දංගල කරට දාගන්න කියන්නේ පේනවනේ පේනවනේ උන් දා ගන්නවා දැන් පේනවනේ උන් දා ගන්නවා පේනවනේ ඔයගෙත් මේක කරලා දෙන්නේ නැහැ කොයිද එලා ඉති අතා ගහන්න කොයි ආලේ කඩලා මුටි කාලා අපිට බලමු අතලා නව නලියක් ආවද ඈ ඔන්න එකතු කරන විදිය පේනවනේ ඕන් දැන් ඔන්න කරට දා ගන්නවා පේනවනේ තමන්ගේ දංගලම තමන් දා ගන්නවා ඒ තරම් සීකරුයි ඔබට පේන ඇති ඔන්න අතා නහදයිලා පේනවනේ ඒවා ගෝලන්නේ හොර වෙන්නේ අතා නහයිලා වස්තක කහන්නේ දැන් මේක තාත්තර මේ ඔතන ගන්න ගෙදින මේ නෑ ලොරිය ඉතින් නෑ අසාර ගන්නව කුටි පැත්තට යන්නකො ඉවර එන්න කොට ගන්න ලොරිය යන්න බෑ පිටිපස්ස ඔව් පේනවනේ ඒ මාමා ටැංකියට අරයි යන්න වතුර නාවන්න නෑ යන්න එපා ඉඳලා උලන්නේ යන්න එපා මොකද මෙහෙට හරි උදන්නකෝ අයින් kurang බලවල අඩිය දෙන ඇහෙන් ළඟ නම නෑනේ ඈ ඔන්න මාම ටැංකිය උතන
උතනින් එහාට යන්න එපා. ඕම් පේනවනේ කියන දේ අහලා නාන්ට අයින් කිරියම ඔලා කොරින්න. ඔය ඉඩ ටිකෙන් ඇවිල්ලා නාන්ට ඇවිල්ලා ඉන්න මේ පේනවනේ. හඩුව පොඩ්ඩක් අයින් දාන්නලු මාමා. එපා බා මාමාට අර වයින්නවා. නා බොන්න. තාව බොන්න. තාව ළඟට ගන්න මම කියනවා. පස්සේ ඕම් පිටිපස්ස නාවන්ට කියන්නේ තේනවනේ. ඒවා ළඟට ගන්න මෙතනට ගන්න. තව ගන්න. හා. තේනවනේ කියන දේ අහන විදිය. ඒකේනවා. ඔල හරවන්න බසර ගහන්න. ආ. අත හෙක්කත්. ආ. ගන්න. ඒනවා හරවන්න කොහෙද? හා? දානි මෙහෙ හැරෙන්න. Oh, no! Kita mehin. ඔන්න යාළුවන්ගෙන් සමු ගන්නවා.